ආයුබෝවන් හැමෝටම ගොඩ දවසකින් අරගෙන ආවා කවුරුත් කැමති රුලන් කේසරි වීඩියෝ එකක්. මම ගොඩක් කාලයකට පස්සේ තමයි වීඩියෝ එකක් දාන්නේ මගේ channel එකට. ඉතින් හැමෝටම subscribe කරන්න කියලා ආරාධනා කරනවා. ඉතින් වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. මම මුලින්ම මේ වගේ භාජනයක් ලිපේ තියලා ඒක රත් වෙනකොට පටර් තේ හැඳි එකක් දාගන්නවා. ඒ ටික මෙල්ට් වුණාට පස්සේ මම කිරි මිලිලීටර් 450ක් මෙතන එකතු කරගත්තා. ඒකත් ටිකක් රත් වෙනකොට මම සීනි ග්‍රෑම් 200ක් එකතු කරගන්නවා මේකට. මේ ටිකත් හොඳට දිය කරගන්න ඕනේ. මේක දිය වෙලා උතුරගෙන එනකොට මම ඒකට වැනිලා ටිකක් සහ කලරින් ටිකක් එකතු කරගන්නවා. ඔයගොල්ලෝ ගාව කලරින් නැත්තම් සැෆ්‍රන් එකතු කරගන්න පුළුවන් මෙතනදී. බටර් වෙනුවට ගී ඔයිල් තියෙනවා නම් ගොඩක්ම රසයි. මේකේ ඔරිජිනල් රෙසිපි එකේ ඉන්නේ ගී ඔයිල් තමයි. ඉතින් මම දැන් මෙතන එකතු කරේ කබලේ බැදලා අරගත්ත රුලන් ග්‍රෑම් 200ක්. ඉතින් මේ ටිකත් හොඳට එකතු කරලා හැඳි ගන්න ඕනේ. ටික වෙලාවක් යනකොට මේකේ වතුර ගතිය අඩු වෙලා ඔක්කොම එකට එකතු වෙන ප්‍රමාණයට එනවා. ඒ වෙලාවට මම නැවත බටර් ටිකක් දාගත්තා. ඔයගලන්ට ගී තියෙනවා නම් ගී ඔයිල් දාගන්න පුළුවන්. මේ ටිකත් හොඳට දාගෙන මේ වගේ ප්‍රමාණයට ආපුවහම මම 30කට දාලා තුනී කරගන්නවා. මේක ගානට තුනී කරලා ඔයගලන්ට කෑලි කපා ගන්න පුළුවන් කැමති ප්‍රමාණයට. මේක හදන්න යන්නේ විනාඩි 15කටත් අඩුවෙන් කාලයක්. ඉතින් හවස තේ වෙලාවට ඉක්මනින් හදාගෙන කන්න පුළුවන් රෙසිපි එකක් තමයි මේ රුලන් කේසරි කියන්නේ. ඉතින් ඉන්දියාවේ කෑමක් අපි කවුරුත් කැමති ඉන්දියන් ස්වීට්ස් වර්ග කන්න. ගෙදරදීම පිළිසිඳුවට හදාගෙන කන්න පුළුවන්. ඔයගොල්ලෝ හදලා බලන්න. හදලපු අය මට කමෙන්ට් එකකුත් දාගෙන යන්න. මගේ channel එකත් subscribe කරන්න අමතක කරන්න එපා. නැවත මේ වගේ රස කෑමක් එක්ක හමු වෙනතුරු ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්.